හයි ගයිස් කොහොමද ඔයාලට ඉතින් අදත් අපි ආදරෙන් ආව ඔයාලත් එක්ක පොඩි ගමනක් යන්න තම්නේල් එක දැක්කනම් ඔයාලා දන්නවා දැන් අපි කොහෙද යන්නේ කියලා. මෙන්න මේක දැක්කම ඔයාලා බලන් ඉන්න මොකද්ද අපි කරන්න යන්නේ කියලා. මොකද්ද කරන්න යන්නේ කියලා. ඉතින් අනාතරේ තමයි අපි මේ දේ කරන්න ඉතින් ඉන්නේ. එහෙනම් වැඳිලා ඉන්න. කොහෙද මාළඹේ ස්පා එකට මොකටද ආවේ? ස්පා කියන්නට බඩු ගන්න කඩේ හොඳේ ග්‍රොසරි ගන්න එක ස්පා එක SPAR මෙන්න මේක යූස් කරන්න. කට කනේ එක්කෙනෙක්ගේ. අපි ඉතින් දැන් යස් කන්න යන්නේ යස් අපි ගෙදන්න ගොඩක් කියලාට එකම ජාති කෑමගේ තම ගොඩක් කියලාට කන්නේ. ඉතින් මේ මට විතරයි කොලස්ට්‍රෝල් ආවේ. යාර කොලස්ට්‍රෝල් ආවේ නෑ. මට කොලස්ට්‍රෝල් කොලස්ට්‍රෝල් ආවේ නෑ. කොලස්ට්‍රෝල් ආවේ නෑ. අතන කොලස්ට්‍රෝල් ලෙවල් එකට ගියා. ඒ කියන්නේ තව ටිකක් පැන්න නම් කොලස්ට්‍රෝල් එනවා මට. ඉතින් මෙයාට ඒක ආවේ නෑ. දැන් මට එන පුදු කුතුහලයක් මේ කොහොමද මට විතරක් එහෙම ආවේ දෙන්නම එක කෑම කාලේ කියලා. බෑ පස්සේ තමයි මට ක්ලික් වුනේ මම අයිස්ක්‍රීම් මම විතරක් අයිස්ක්‍රීම් ගොඩක් කනවා කියලා. මෙයා එච්චර කන්නේ නෑ. එයාට ලඩක් ආවොත් මටත් එන්න. ඊට පස්සේ මම පොඩ්ඩක් Google කරලා බැලුවා. ඒක තමයි දැක්කේ ඇත්තට මේකේ බෑඩ් කොලස්ට්‍රෝල් තියෙනවා කියලා. ඒ නිසා ඔයාලා අයිස්ක්‍රීම් කනවා නම් පරිස්සමෙන් කන්න. අනාරින් ඉඳලා හිටලා පොඩි අයිස්ක්‍රීම් පාරක් දාන්න. ඉතින් අපි ආවා දියතට. ඉතින් මෙතන හරිය ලස්සනයි. ඉතින් ගොඩක් මං හිතන රෑ වෙලා වගේ ආවොත් එතන මාරම වයිබ් එකක් තියෙනවා, කෝසි වයිබ් එකක් තියෙනවා. කොළඹ අවුට් ඉන්නවා නම් ඔයාලට දවසින් ඇවිල්ලා මෙතන ඉඳලා පැය දෙක තුනක් ඉඳලා කාලා බීලා එහෙම යන්න පුළුවන් ඉතින්. හරි. එහෙනම් අපි රවුම ගිහලා බලමු මෙතන මොනවද තියෙන්නේ කියලා. ආයෙත් මේ පැත්තට ගියාම ඔයාලට පුළුවන් මල් ಜಾති බලන්න. ලස්සන මල් ಜಾති තියෙනවා. මේ වගේ පෝච්චි වර්ග ඊට පස්සේ පෝර ඒ වගේ ගත හැකි.
හොඳ ලොවී අම්බයි වෙරළුයි තමයි මං ගත්තේ. හරිම නිස්කලංක තැනක්. අද වැස්ස වෙලත් මේ ඉන්න අවසනගන. ඔව් අපිට හිතාගන්න බෑනේ. හැබැයි අපි හිතුවේ නෑ පායයි කියලා. දැන් පොඩ්ඩක් පෑවුවා. ඉතින් දැන් අපි වෙනදා වගේම ඇවිදන් ගිහිල්ලා පොඩ්ඩක් පාඩි වෙලා පොපෝ දොප්පු ටිකක් කතා කරලා අනාගතේ පොඩ්ඩක් සැලසුම් කරලා ඒ රජ මොනවා හරි කන්න තමයි හදන්නේ. අපි ආවා දියත ස්ටේෂන් එකට. අපි දැන් ඉන්නේ දියත ස්ටේෂන් එකේ. දියත ස්ටේෂන් කිව්වට ඉතින් මේක ඇත්තටම ස්ටේෂන් එකක් නෙවෙයි. මේක ඇවිල්ලා ස්ටේෂන් එකක් වගේ හදපු රෙස්ටෝරන්ට් එකක්. ඉතින් හරිම ස්වීට් අතර අපි මොකක්ද මෙතෙන්ට ආවේ. මේකේ මේ කෝච්චි පෙට්ටි ඉන්න මම ඔයාලට පෙන්නන්නම්. මේවා හැම AC කරලා තියෙන අපිට මේවා ඇතුළේ ඉන්න කෑම කන්න පුළුවන්. Thank you. මෙන්න මේ යනවා ගයිස් වතුරයක් අරන් එන්න. මේ අතරේ අපි ගත්ත නාසිගුරාන් ඒ වගේම ලයිම් ජූස් එකක්. ඉතින් අද දවසේ vlog එක අපි මෙතනින් ඉවර කරන්නයි යන්නේ. අපි දෙන්නගේ නිවාඩු දවසේ දියතට ඇවිල්ලා හොඳට කාලා බීලා අද දවස අපි හොඳට ගත කරා. මේ vlog එකට එකතු වෙලා ඉඳපු ඔයාලට thank you. ඒ වගේම අපි ඊළඟ vlog එකෙන් අනිවාර්යෙන් හම්බෙමු. හැබැයි මතක ඇතුව අපිව subscribe කරලා තියාගන්න ඒ vlog එක බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ඉතින් අපි අදට ගිහින් එන්නම්. සතුටින් පරිස්සමෙන් ඉන්න.